හරි ඉතින් සුබ දවසක් ඔයාලා හැම පිළිගන්නවා අදත් වෙනද වගේම ගයංග ටෙක් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ට වෙනද වගේම මතක් කරනවා අනිවාර්යයෙන්ම ගයංග ටෙක් YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්නේ නැතුව මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම දැම්ම subscribe කරන්න කෙනෙක් මතක් කරනවා. මොකද මේක ඔයගොල්ලෝ subscribe කරොත් like කරොත් comment කරොත් share කරොත් තවත් නොදන්න යාළුවෙකුට උනත් මේ වීඩියෝ එක help වෙන්න පුළුවන්. එහෙනම් ඒ විදියටම අනිවාර්යයෙන්ම subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට ලොකු උදව්වක්, තව කෙනෙකුට කරන ලොකු උදව්වක්, ඒ වගේම තව කෙනෙක්ගෙන් මේක අවශ්‍ය වෙලා තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ like කරලා comment කරන share කරනකොට ඒ යාළුවටත් මේ වීඩියෝ එක share වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම අදගෙන ආවේ පොඩි gift එකක් දෙන්න. ඉතින් මේක ඔයගොල්ලෝ මගෙන් අවුරුදු gift එකක් කියලා ඔයගොල්ලෝ හිතා ගන්න. ඉතින් මගේ YouTube channel එකේ ගොඩක් කලාවට ඉන්න audience එක ගොඩක් කලාවට කැමති ටෙක් සම්බන්ධව AI සම්බන්ධව YouTube content බලන්න තමයි ගොඩක් කලාවට කැමති මේ subject දෙක තුල. එතකොට අපි ටෙක්නොලොජි සම්බන්ධව ගත්තොත් අපි ටෙක්නොලොජි සම්බන්ධව අපි දැනට කරලා තියෙන වීඩියෝස් වලින් මම උදාහරණ කිහිපයක් කියන්නම්. අපි දැනට කරලා තියෙන web development කියන කැටගරි එකෙන් ඊට පස්සේ Python development වගේ කරලා තිනවා. ඒ වගේම තව අපි AI සම්බන්ධව කරොත් AI product, AI models, AI tools ගොඩක් අපි review කරලා තියෙනවා අපේ YouTube channel එකෙන්. සමහර ඒවා ලංකාවේ පළවෙනි වීඩියෝ එක YouTube channel එකේ තියෙන. ඉතින් මේ වගේ ඔයගොල්ලොන්ට කොහෙන්වත් බලා ගන්න බැරි වෙන විදියට YouTube videos දැනට මේ ලංකාවේ කරලා තියෙනවා සිංහලෙන්ම. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ channel එකේ පල්ලෙහාට ගියොත් ඒ වගේ models, AI train කරපු ඒවා, ඊපස්සේ AI tools ගොඩක් ඔයගොල්ලෝගේ එදිනෙදා ජීවිතේට වැදගත් වෙන ගොඩක් tool product මගේ YouTube channel එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි කියන්නේ හැමදාම වගේ ඔයගොල්ලෝ subscribe එක කවදාවත් අපතේ යන්නේ නැහැ. ඔයා subscribe කරන්න අපේ YouTube channel එක දවසින් දවස උඩට එනවා. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියන්නේ ඒකයි. ඉතින් අපේ සිංහල අලුත් අවුරුද්දට ඇත්තම කිව්වොත් මම ඔයගොල්ලන්ට gift එකක් දෙන්න තමයි හිටියේ. එදා දවසේ මේ කියන්නේ අපේ අවුරුද්දේ දවසේම. ඉතින් මට මේ වීඩියෝ එක කරන්න බැරි වුණා. මම ගොඩක් අසනීප තත්ත්වයෙන් එදා හිටියේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මට මේ gift එක දෙන්න බැරි වුණා. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ ඒ gift එක අද මම දෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක කරන දවසේ මම පොඩ්ඩක් අසනීප තත්ත්වෙන් හොඳයි. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ gift එක දෙන්න. ඉතින් මේක සම්පූර්ණයෙන් free. ඔයගොල්ලන්ට cyber security ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අපි ගත්තොත් cyber security කියන එක ගොඩක් කට්ටිය දන්නවා. සාමාන්‍යයෙන් ටෙක් පැත්තට කැමති කට්ටිය නම් ඒ කියන්නේ ටෙක්නොලොජි සම්බන්ධව එදිනෙදා ඒගොල්ලෝ කැමති කට්ටිය නම් මේ ටෙක් සම්බන්ධ දන්න කට්ටිය නම් දන්න ගොඩක් කලාවට මේ මොකද්ද මේ cyber security, මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක ගැන. ඉතින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ cyber security කියන්නේ මොකද්ද? ඔයාලට ගොඩක් ප්‍රශ්න ඇතිනේ. ඇත්තම කිව්වොත් මේ cyber security කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ දැනට ගොඩක් වෙලාවට අපි තාක්ෂණයත් එක්ක තමයි අද කාලේ ගොඩක් දේවල් වෙන්නේ. කියන්නේ අපි ගත්තොත් online banking, අපි ඊට පස්සේ online අපි ගත්තොත් Facebook, අපේ accounts තියෙන ගොඩක් වෙලාවට online. ඉතින් ඒ වගේම YouTube වෙන්න පුළුවන්, WhatsApp වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් වැදගත් වෙන accounts ඕන තරම් මේ තාක්ෂණ ලෝකේ නැත්තම් මේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා මේ වෙලාවෙත් තියෙනවා. ඉතින් ඒ වගේම ඒව ආරක්ෂා කරන්න cyber security කියන කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ අපේ device මොකක් හරි දෙයකින් වෙන කෙනෙක්ට යන්නේ නැතුව, ඒ කියන්නේ අපි ගත්තොත් අපේ device එක hack කරා.
දැන් අපේ තොරතුරු එළියට යනවා. ඉතින් ඒක නවත්තන්න පුළුවන් ටීම් එකක් වෙනවා. ඒ තමයි සයිබර් සිකියුරිටි කියන ටීම් එක. මේ සයිබර් සිකියුරිටි ගොඩක් වෙලාවට තියෙන්නේ අපි ගත්තොත් මොකක් හරි සිස්ටම් එකක ඒ කියන්නේ සිකියුරිටි පැත්ත හැන්ඩල් කරන්න. ඒ වගේම කම්පැනි එකක උනත් IT සම්බන්ධව යනවනම් ඒ කම්පැනි සිකියුරිටි පැත්ත හැන්ඩල් කරන්න ගොඩක් වෙලාවට මේ සයිබර් සිකියුරිටි කියන කැටගරි එක ගොඩක් අපිට අවශ්‍යයි. ඉතින් ලංකාවෙත් ගොඩක් කට්ටිය ඉන්න මේ සයිබර් සිකියුරිටි සම්බන්ධව. ඉතින් සයිබර් සිකියුරිටි එක නැත්නම් සයිබර් සිකියුරිටි කෙනෙක් වෙන්නේ කොහොමද? සයිබර් සිකියුරිටි ඉගෙන ගන්න කොහොමද කියන එකද ඔයාට ප්‍රශ්නයක් ඇත්තම කිව්වොත් ඔව්. ඉතින් මේ ප්‍රශ්නේ මගහරව ගන්න නැත්නම් ඒ ප්‍රශ්නේ නැති කර ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මටත් ඕන වෙලා තිබ්බා මේ සයිබර් සිකියුරිටි කියන එක ඉගෙන ගන්න. ඉතින් මේ සයිබර් සිකියුරිටි ගැන ඉගෙන ගන්න මම ගොඩක් කෝසස් ෆලෝ කරා. ඇත්තම කතා කිව්වොත් මම ගොඩක් සර්ටිෆිකේට් තරම් තියෙනවා මේ සයිබර් සිකියුරිටි සම්බන්ධව. ඉතින් සයිබර් සිකියුරිටි සම්බන්ධව ගොඩක් වෙලාවට ලංකාවට වඩා මම ගොඩක් ටාගට් කරලා තියෙන්නේ පිටරට තමයි ගොඩක් වෙලාවට මගේ සර්ටිෆිකේට් තියෙන්නේ සයිබර් සිකියුරිටි සම්බන්ධව. ඉතින් සයිබර් සිකියුරිටි ඒ කෝසස් දැන් වෙනකොට ඒ කෝසස් නෑ. ඇත්තම කතා කිව්වොත් එක්ස්පයර් වෙලා ඒ කෝසස් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව මම ගොඩක් වෙලාවට හොයනට මට ගොඩක් වටිනා ඩ්‍රයිවර්ස් කිහිපයක් සෙට් වුණා. ඒ කියන්නේ ඩ්‍රයිවර් ප්‍රොජෙක්ට් ඒ කියන්නේ ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරපු ෆෝල්ඩර්ස් කිහිපයක් හම්බුණා මට. ඒ කියන්නේ ඔයගොල්ලන්ට සයිබර් සිකියුරිටි දැනුමක් නැතුව, ඒ කියන්නේ සයිබර් සිකියුරිටි කියන්නේ මොකක්ද කියන දේ දැනුමක් නැතුව සයිබර් සිකියුරිටි මුලින් ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ඒකට කොහොමද යන්නේ කියන දේ දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති. දැන් මම මෙහෙම කිව්වට ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා මම දන්නවා. ඉතින් සයිබර් සිකියුරිටි ඒ ෆෝල්ඩර් නැත්නම් ඒ අදාළ කැටගරි එකේ නැත්නම් ඒ සයිබර් සිකියුරිටි කියන කෝස් එකේ ෆෝල්ඩර් එකට කොහොමද ඔයගොල්ලෝ යන්නේ? දැන් ඩ්‍රයිව් එකක් කියලා කිව්වනේ. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් මම දාලා තියනවා නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් මම පින් කරලා තියන්න. ඒ දාපු ලින්ක් එක බ්ලොග් සයිට් ලින්ක් එක ක්ලික් කරන්න. ඒ බ්ලොග් එක තමයි අපේ ඔෆිෂියල් බ්ලොග් එක. මේ වෙනකොට ගයංග ටෙක් YouTube channel එකේ තියෙන. ඉතින් මේ විදිහට gayangatech.lk blogspot.com කියන URL එකෙන් තියෙන මේ වෙබ්සයිට් එක තමයි ඔයාව අරගෙන යන්නේ. ඉතින් මේ වගේ තමයි මගේ අලුත්ම බ්ලොග් එක මේක. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන free cyber security course කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දම් පාට ඉමේජ් එකකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක ක්ලික් කරන්න. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් view driver link කියලා මෙහෙම බටන් එකක් බලා ගන්න පුළුවන් නිල් පාට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතනදී මේකට කමෙන්ට් එකක් වුණත් ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට මෙතන එන්ටර් කමෙන්ට් එකක් ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්න පුළුවන් මේ ෆෝල්ඩර් එක ගැන ඔයගොල්ලන්ට අදහස ඔයගොල්ලෝගේ. ඉතින් ඒ වගේම මෙතන view driver link එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මෙතන ටයිම් එකක් කවුන්ට් වෙනවා. ඉතින් මේක 100ට බිඳුව වෙනකන් ඔයගොල්ලෝ මේකේ ඉන්න ඕන. ඉතින් අපි මේ විදිහටම අපි ඉඳලා බලමු මේකේ කොහොමද ඉතුරු වැඩ ටික යන්නේ කියලා. දැන් 34යි. ඉතින් අපි එහෙම ටික ටික පොඩි කවුන්ට් එකක් යනවා. ටයිම් කවුන්ට් එකක්. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන්න වෙනවා මේක ඩ්‍රයිවර් ලින්ක් එකට යන්න ඉස්සෙල්ලා. ඉතින් ඒකත් ඕගොල්ලන්ට කරගන්න පුළුවන් ලේසියෙන්ම ගයංග tech.lk.blogspot.com කියන වෙබ්සයිට් එකට ආවහම මේ cyber security free course කියන ටයිටල් එකත් එක්ක තියෙන පළවෙනි දැනට තියෙන දෙවෙනි පෝස්ට් එක. ඉතින් ඔයගොල්ලන්ට ඒකෙන් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඔයගොල්ලන්ට ගියාම මේක රීඩර් ඔයගොල්ලන්ට ඔටෝමැටිකලිම ඩ්‍රයිව් එකෙන් ඕපන් වෙනවා. ඉතින් මේ විදිහට මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් මැෂින් ලර්නින් මෙතනදී මැෂින් ලර්නින් සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. මේකේ සයිබර් සිකියුරිටි සම්බන්ධවත් කෝසස් අදාළ කැටගරිස් තියෙන ගොඩක් වෙලාට මේකේ ගොඩක් කෝසස් තියෙනවා. දැන් මේක තාමත් ලෝඩ් වෙනවා. ඉතින් මේක ටික වෙලාවකින් පස්සේ මෙන්න මෙතන ගොඩාක් කෝසස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ කෝස් එකේ තියෙන කැටගරිස් ගොඩක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සයිබර් සිකියුරිටි සම්බන්ධව තියෙන කෝස් එකේ මැෂින් ලර්නින් උත් තියෙනවා. A to Z කියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒකම මමයි බෑක් කරලා යන්නම්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සයිබර් සිකියුරිටි සම්බන්ධ තියෙන කෝස් එකේ
මේ කෝස් පාර්ට් 2 කියන එකට ඔයගොල්ලන්ට යන්න ඕන. ඔයගොල්ලන්ට ඒ gift එකේම මම gift දෙකක් තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ඉතින් මේකෙත් අර වගේම view drive link කියන තැනින් ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේකේ 0 වෙනකන් ඉන්න වෙනවා. ඉතින් මේ 0 වෙනකන් ඉඳලා ඔයගොල්ලන්ට පුළුවන් කෝස් එකට ඔටෝමැටිකලිම ඒ page එකට redirect වෙනවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. මේ ඔයගොල්ලෝ subscribe එක අපිට ගොඩක් වටිනවා මේ channel එකේ ඉදිරියට කරගෙන යන්න. ඉතින් දැන් අපේ subscribe count එක මේ වීඩියෝ එක කරනකොට තිබ්බේ මට මතක විදියට ඇත්තම මතකව 700 ගාණක් 761ක් හෝ ඒ වගේ ගාණක් තිබ්බේ 71ක් හෝ නොම ගාණක් තිබ්බේ මට ඒක හරියට මතක නැහැ. හැබැයි දැනට ඉන්න ඔඩියන්ස් එක ගොඩක් වෙලාට මේ ටෙක් සම්බන්ධව කැමති කට්ටිය ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් සම්පූර්ණයෙන්ම ෆ්‍රී මේකේ ඇඩ්වාන්ස් ලෙවල් එකෙන්ම මේ channel එකෙන් ඉගෙන ගන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් cyber security course එක මේ විදියට ඒ වගේම machine learning course එක අර විදියට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ දෙකම try කරන්න, ඒ දෙකම ඉගෙන ගන්න. මේ course එක ගොඩක් වටිනවා ඔයගොල්ලන්ට. ඉතින් මේ වගේ courses ගණනාවක් ඔයගොල්ලන්ට මම ඉස්සරහට දෙනවා. gift දෙන්න තමයි මම හදන්නේ මේ. ඉතින් machine learning ඉගෙන ගන්න එක පැත්තකින් පුළුවන්. මේ cyber security එක පැත්තකින් පුළුවන්. ඕගොල්ලොන්ට දැනට මට හම්බෙච්ච ගොඩක් resources ඕගොල්ලොන්ට මේ blog site එකෙන් ඕගොල්ලෝ free ලබා දෙනවා. ඉතින් ඒක තමයි ගයංග ටෙක් YouTube channel එකේ තියෙන විශේෂත්වය. ගොඩක් කලකට අනිත් කට්ටිය කරන්නේ ගොඩක් කලකට ඒගොල්ලෝ ඉගෙනගෙන තවත් කෙනෙකුට දෙන්නේ නැහැ. හැබැයි මම ඒකට කරන්නේ මම ඉගෙන ගත්ත දේ ඕගොල්ලොන්ටත් දෙන එක. ඉතින් ඒක තමයි කියන්නේ අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න කියන එක ගැන. ඉතින් එහෙනම් අදට මම මේ වීඩියෝ නවත්තන්න. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හැම යාළුවෙකුම share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආදට මම මේ වීඩියෝ එක නවත්තන්නම්. ඔයාලට සුබ දවසක්.